ස්කිල් ෂොප් එකට ඕඩර් එකක් ඇඩ් කරගන්න සහ ඒක පෙන්වන විදිහ කොහොමද පෙන්වන්නේ කියලා සහ ෆීඩ්බැක් එකක් ඇඩ් කරලා සහ ඒක කොහොමද පෙන්වන්නේ කියලා අපේ ෆීඩ්බැක් සෙක්ෂන් එකේ අපි අද බලමු. ඉතින් මම මුලින්ම මේකෙන් සයින් ඉන් වෙන්න. මම කලින් මේ සයින් අප් වුණ account එකකින් මෙන්න මේ විදිහට සයින් ඉන් වෙනවා. ඔයාලට මෙතන පේනවා ඇති features skill කියලා අපි මෙතන ඇඩ් කරගත්තු මේකක් තියෙනවා price එක දාලා UI UX design කියලා දාලා description එකක් දාලා මේ විදිහට තියෙනවා. ඊට පස්සේ මම ඔයාලට පෙන්නන්නම් මේ තියෙන අපේ feedback දාපු එකක් මේ විදිහට feedback එක තියෙනවා good කියලා ratings එක මේ විදිහට තරෝලින් පෙන්නනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපේ skill එක මේ අපේ feedback ටික වැටලා තියෙන්නේ. ඉතින් මේක database එකට ගියොත් මෙන්න මේ විදිහට orders වල product වල මෙන්න මේ විදිහට ඒක add කරලා තියෙනවා. මේ image එක add කරලා price එක add කරලා description එකක් දාලා මේ විදිහට ඒක add කරලා තියෙනවා. ඊට feedback වලත් ගත්තොත් එහෙනම් feedback වල මෙන්න මේ විදිහට ඒක add කරලා තියෙනවා. ඉතින් feedback එක දාන user profile එක මෙන්න මේ විදිහට මෙතන දාලා තියෙනවා. image එකක් දාලා user ID එකක් දාලා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපි feedback එකයි product උයි අපි add කරගත්තේ manual add කරේ මේක. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපේ home page එකේ ඒක පෙන්නන්නේ. මම මෙතන එකයි add කරලා තින්නේ product and feedbacks. තව add කරලා මේක දිගට පෙන්නනවා. හරි අපි දැන් code එකට ගිහින් බලමු කොහොමද ඒක code කරලා තියෙන්නේ කියලා. හරි ඔයාලට පේනවාද මෙතන අපි PHP එකක් දාන ඉස්සලාම මෙතන උඩින් දාලා තියෙන include header.php කියලා. මොකද මේක home page එක අපි කලින් code කරගත්ත header එක මෙතන උඩට වැටෙන විදිහට මෙතන ඒක දාලා තියෙනවා. ඊට පස්සේ මෙතන අපි database query එකක් දාලා තියෙනවා get features product from database කියලා. database එකෙන් තියෙන මේ product එක අපි මේකට ගන්න මේ විදිහට query එක දාලා තියෙනවා. product result එක සමානයි database search එකක් ගහලා query එකක් දාලා තියෙනවා select query එකක්. මෙන්න මේ දේවල් මේ තියෙන විදිහට product එක අපිට අරගෙන දෙන්න කියලා. ඊට පස්සේ මෙන්න මෙතන අපි get features testimonial and feedback table කියන එකෙන් මෙන්න මේ විදිහට database search එකක් දාලා එතන select query එකක් ගහලා එතන අපි අරගෙන තියෙනවා අපේ feedback එක. අන්න ඒ විදිහට තමයි අපි අපේ feedback එක අරගෙන තියෙන්නේ. ඊට පස්සේ අපි මෙතන platform statics ටික අරගෙන තියෙනවා. user result එක සමාන database search එකක් දාලා query එකක් දාලා තියෙනවා. id total users ගාන ඊට පස්සේ product count result කියන එකත් මෙන්න මේ විදිහට query එකක් දාලා අපි product count ගාන අරගෙන තියෙනවා total product ගාන from product table එකකින්. ඊට පස්සේ feedback result කියන එකත් අපි feedback ඒ ටිකක් අරගෙන කියනවා මේ database query එක ගහලා. ඊට පස්සේ status result කියන එකත් ගන්න කියනවා මේ විදිහට. ඊට පස්සේ මෙන්න මෙතන total users දාලා අපි fetches එක බලලා ඊට පස්සේ අපි ඉතින් කියන total users ලා ගන්න කියලා. ඒ වගේම අපි total products ගන්නත් මෙන්න මේ විදිහට අරගෙන තියෙනවා. ඊට පස්සේ මෙතන dollars and average rating කියලා අල්ලගෙන මේ variable එකේ ඊට පස්සේ අපි ratings ගන්න කොච්චරක්ද කියලා මෙතනින් බලන්න කියනවා. ඒ ගාන එතන අපිට අර පෙන්න ගන්න ratings ගානක් බලන්න කියන. ඊට පස්සේ total orders ගාන මෙන්න මේ විදිහට total orders කොච්චරක්ද කියලා ගන්න කියනවා. ඒ වගේම total revenue එකත් අන්න ඒ විදිහට අපි එකකින් search කරලා ගන්නවා. හරි ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපි අර database එකට add කරගත්තු data ටික අපි මේ skill shop කියන එකේ home page එකට ගන්න මෙන්න මේ විදිහට තමයි query ටික ගහලා දෙන්නේ. ඉතින් මේ query වලට අපි database එක connect කරලා තියෙන නිසා මේ query ටික search කරලා අරගෙන අපිට ඕන data ටික අපි අතන පෙන්නනවා මෙන්න මේ විදිහට. ඔයාලා බලා ගන්න පුළුවන් මම අතන add කරපු එක data එක වුණා මෙන්න මෙතන මේ විදිහට පෙන්නනවා. එතකොට මේ යටත් මේ අපේ feedback එක පෙන්නනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මේකේ data ටිකත් product එකක් අපි add කරේ manual add කරේ එක. ඉතින් මෙන්න මේ වීඩියෝ එකේ කතා කරේ මම මේ product add කරන එක ගැන කොහොමද ඒක කරලා තියෙන්නේ කියලා. ඉතින් තවත් වීඩියෝ එකකින් හම්බෙමු.